ගායිස් තද අපේ ඇවිල්ලා තියෙන හොල්මන් ගෙදරකට. මේ තියෙන එක. අපිට අද ගේට්ටුවෙන් යන්නේ තියෙන්නේ. තාප්පෙන් පනින්න. බලන්න මොන මූනික කවුද වගේද කියලා කමෙන්ට් එකක් දාන්න. මෙන්න අපි දැන් ගේ ඇතුළට ඇතුල් වෙලා බලමු. අර බලන්න. ඒගොල්ලෝ පේන්නේ කොහොමද කියලා කමෙන්ට් කරන්න. ගවේක් මහ. ඔන්න බලන්න අපි ගේ ඇතුළට දැන් යන්න හදන්නේ. ඔන්න යන හැටි බලන්න. එන්න මේක තමයි අපි අද නගින තාප්පේ. What? නගින්න ගිය වෙන තැනකට නඩේ. අපි දැන් උඩට නැග්ගා. මේකේ මේ ටිකක් තියෙනවා. අපි ඒ ටිකත් බලමු. මොනවද තියෙනවද දන්නේ නැහැ. මූණා යකා ගහනවා. ටැංකි දෙකක් තියෙනවා අපිට. බලන්න මේ පේනවා. එකක වතුරත් මොනවද දන්නේ නැහැ. අමුතු සද්දයක් එහෙම පේනවද දන්නේ නැහැ. ඇහෙනව ඇතිද? මේ කරින්නේ නැහැ. පේනව නේද? පාරණ එක. ඉතින් මේ ටිකේ න අපිට එච්චරයි දැක ගන්න තියෙන්නේ. මේ ටිකේ න අන්දර කැලය. කොඩි හැමෝම. ඔන්න ගයිස්. ඒ ගවුම් කුමාරි. දැන් ඉතින් කට්ටිය මගේ ෂර්ට් එකට එක එක දේවල් කියනවා. ඔයාලා කියන්නේ මේ ඇඳුමට ගැලපෙනවද කියලා? කමෙන්ට් එකක් දාන්න. මූ කැතයි නම් ගවුම් කුමාරි කියලා කමෙන්ට් දාන්න. අපි දැන් පහළට බහිනවා පඩිපෙළ. අර පැත්තේ කොරුඳු ටිකක් තියෙනවා. මේක සරමයක් ඇද්දා වගේ. අපි දැන් කොරුඳු වටේ පෙන්නන්නම් ගේ. අන්න සරමැදලා. ඕන වැඩකට සුපර් මාංචි වගේ. එළිය පෙන්නන්න. මාංචි දෙද එළිය. පේනවා එළි ඇතුළට යන්න මේකෙත් දන්නේ. ඉතින් එන්න බෑ. පේනවද ඇතුළ? පිට ටික යන්න බයයි. අපි එහා පැත්තෙන් යන්න අර පැත්තේ යන්න බෑ. අන්න පේන ඇති මේ. මේ පැත්තේ ලොකු කැලේ. මෙතන කැලේට ගියපු අඹ ගහක් තියෙනවා. අර පැත්තේ ගෙදර මඩුවද කොහෙද? මෙන්න ටොයිලට් වලද දන්නේ නැහැ. මේ පැත්තේ කැලේ. අපි දැන් එහා පැත්තෙන් යමු. අර වත්ත දිගටම තියෙනවා. යනවා. අපි යන හදන්නේ. ඔයගොල්ලන් පේනවද නැහැ. අපි පෙන්නන්න අරක එහාටම තියෙන අර පැත්තේ මේ එක වටේම පෙන්නන්න. එහා පැත්තේ දොලකුත් තියෙනවා. මේ තියෙන්නේ පැත්තේ අර මං කිව්ව කැලේ අර තියෙන දොල දිගටම තියෙනවා. ඒකෙන් ඉඳ ටිකක් අපිට ටිකක් අද පරක් තුනක් පේනවා ඇති කැලේ. අර තියෙන්නේ අර හෙත් කෙහෙල් ගස් එක එක. මෙතන නිකන් අමුතු වලවල් වගේ තියෙන හාරපුව. මොනවද දන්නේ බේසමක් තියෙන. මේ තියෙන්නේ අර අපි කියපු මඩුව. ගේ ඇතුළට යන්න හදන්නේ. ඒ පැත්තේ එක පැත්තක් තියෙනවා. අපි ඒකත් පෙන්නලම අපි
ඇතුළට යනවා. ඔන්න ඉතින් අපේ වීඩියෝ එක හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි බොහොම අමාරුවෙන් ආයේ ටිකක් වැස්සෙද්දි පෙන්වන්න දැන් එහා පැත්ත ඒගොල්ලන්ට. අර අපි පෙන්වපු ටැංකිය අඹ ගහ මේ තියෙන්නේ. ඇතුළ අමුතු පෙට්ටියක් වගේ එකක් තියෙනවා. මෙන්න ගේ ඇතුළේ මේ තියෙන විදිය හුණකුත් ගියා. තියෙනවා. මොකද්ද බං? සද්දයක් ඇහුණා අර පැත්තෙන්. උඩ වහලට හරි මොහොකට හරි ගහලා අපි ගේ ඇතුළට ගිහින් බලමු. දෙන්නම් ගායිස්. අපිට බයකුත් තියෙනවා. අම්මෝ මේ විල්බැරයක් කෙන ආවුත් එක අපි යද්දි මේකෙන් යනවා. දැන් ඇතුළට යන්න හදන්නේ. දැන් අපි ඇතුළට යන්න හදන්නේ. බලපන් පොඩ්ඩක්. ලොක් කියලා දොර. ඉතින් අපිට දැන් ලොක් එක කඩන්න වෙනවා. මු ලොක් කඩන්න වැඩ. කෙලින්ම. ඔන්න බලන්න ගහන හැටි. ගහන. කැඩුන්නේ. මු ජිම් යන. දැන් අතෙන් ගහන්න හදා. වැඩ. මරු සුත් අඳුරු. ඔයගොල්ලන්ට පේනවද දන්නේ අපි ෆෑෂන් දාන්න. ගොඩක් කළු කරේ. ෆෑෂන් දාලා ඔයගොල්ලන්ට පෙන්නන්න. ෆෑෂන් එක මූ කාර් එකේ දාලා ඇවිල්ලා. අපිට දැන් මේ කැමරේ එකෙන් තමයි. මුද සෙහිය නැහැ. පෝර බෑග් තියෙනවා. උඩ පැන්ටි තියෙනවා. ඒගොල්ලන්ට ඉස්සරහ කැමර එක දාලා පෙන්නන්න. මේ තියෙන මේ ගේ ඇතුලේ හරිම පොඩි ගයක් ගයිස්. කාමරේ තුලට එන්නේ. එක කාමරයක් තියෙනවා. අපිට යන්න බයයි මේකට නම්. එක කාමරයක් තියෙන එක ලනු දාලා අපි ඕක කරන්න යන්නේ. මොනවද තියෙන්නේ? එක බෑග් තියෙනවා. මොකද බං? මේ පලංචි තියෙනවා, ස්විච් තියෙනවා, ෆෑන් මේකක් තියෙනවා. ෆොටෝ ගැලුම් දාලා බලමු. ලයිට් නැහැ ඒකේ. ඔයිල් නෙමෙයි. මොනවද තියෙන්නේ? අර අතන ටිප් එක පේනවද? තියෙන අර තියෙන්නේ එළියෙන් දාලා ගිහින් මේක දුප්පත් කෙනෙක්ට දුන්නා එක. මෙන්න මෙතන පැන්ටි තියෙනවා. කොඩි ප්‍රමාණය පැන්ටි. මේ guys. මෙතන එක ඉලක්කම් ස්පයිඩර්මෑන් උත්තලවල පොඩි මේ බලන්න පොඩි එකක් මොකක් හරි ඉඳලා පෘථිවිය තුල ස්වභාවය පට්ට ළමන් පෙප්පර් කියලා ලියලා මුකුත් සැක සහිත අංකය තියෙනවා 20,500 කියලා. උඩ සමහරලු මොහන්නත සුපිරියේ අපි ඉතින් දැන් ගෙදරින්
ගයිස් අපි දැන් යන්න හදන්නේ.